අද වගා සංග්‍රාමය තුළින් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ලැබු වගා කරන්නේ කොහොමද? ඊටාම සීමිත ඉඩක. මේ බලන්න ඉතා හොඳ අස්වැන්නක් අපිට මේකෙන් ගන්න පුළුවන්. මේකදී අපි මෙන්න මේ විදිහට භාජනය සකස් කරගෙන යට දානවා චාකෝල් හනිකොම්. මේකට දාන්න පුළුවන් අඟුරු දැම්මත් කමන්නේ. එතකොට මේ යට අඟුරු දාන්නේ හොඳට මේ වතුර බැහැලා යන්නේ. ඊට පස්සේ අපි පස් මිශ්‍රණය සදා ගන්න ඕනේ. මේකට සාමාන්‍ය පස්, ඒ වගේම කොම්පෝස්ට්, ඒ වගේම දහයියා, කොකෝ පිට, එහෙම නැත්නම් කෝබත් සමව අරගෙන මිශ්‍ර කරලා මේ විදිහට හදා ගන්න පුළුවන්. මේකට ට්‍රයිකෝඩර්මා දාන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මේ මිශ්‍රණය අපි පැල හිටවනවා. මේ විදිහට ඔයාලට පුළුවන් සිරස් අතර මේ විදිහට පැල හිටවන්න. එතකොට මේකේ පැල 3ක් විතර හිටවන්න පුළුවන්. එතකොට මෙහෙම කරන්න ඇත්තරම හොඳ වාතාශ්‍රයක් ලැබෙන මේ මුල් වලට. බලන්න මේ භාජනෙත් එහෙමයි. ඊට පස්සේ පොහොර දාන්න අපි මේ විදිහට මැද සකස් කරගන්න බෝතලයක් සිදුරු කරලා. එතකොට ඒකට අපිට පොහොර වතුර ඒව දාන්න පුළුවන්. දවස් 14ක් විතර මේ විදිහට වර්ධනය වෙනවා. බලන්න මේකට අපි ආධාරක සකස් කරගන්න ඕනේ මේ විදිහට. මොකද ලැබු වැල් යන්නේ ඉඳා සාමාන්‍ය දවස් 20ක් 21ක් විතර වෙනකොට මේකේ හොඳ වර්ධනයක් ගන්න පුළුවන්. අපිට පුළුවන් ඊට පස්සේ මෙන්න මේ මුලිතැන්ගේ විසි කරන එලවලු වගේ හදාගන්න පුළුවන් මේ පොහොර. මේ පොහොර වලට ට්‍රයිකෝඩර්මා දාන්න. එතකොට මේ විස බීජ නැත්තම් ආසාදන අඩුයි. මේක අපි දානවා අර බෝතලියට, මැද තියලා තියෙන බෝතලියට. එතකොට හොඳ පොහොරක් මේකට ලැබෙනවා. මල් එන්න පළදා වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත් දේ තමයි මල් එන කාලේ මේ පරාගණය කරන්න ඕනේ. මෙන්න මේ විදිහට අපිට පරාගණය කරන්න පුළුවන්. මෙහෙම පරාගණය කරාම අපිට හොඳ සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මේ බාන දවස් 49ක් 50ක් විතර එද්දි මේ විදිහට හොඳ අස්වැන්නක් ඔයාලට ගන්න පුළුවන්. එන්න එකතු වෙන්න අත්වැල් බැඳගන්න